Good morning guys. ඉතින් මම අද උදේ ලස්සලා ඉන්නේ මගේ oncology shift එකට යන්න. මම weekends වැඩ කරන නිසා මම මේ සතියේ වැඩ කරන්නේ Friday, Saturday, Sunday. But මම on call Wednesday and Thursday. Luckily මගේ on call shift එක activate උනේ නැහැ. ඒ නිසා මට Monday to Thursday off තිබුණේ. ඒත් මම මේ weekend එකේ Sunday වැඩ කරාට පස්සේ මට ආයෙත් Monday to Friday වැඩ තියෙනවා. ඒ නිසා next week එක ගොඩක් busy වෙන week එකක්. ඉතින් මම ඇඳගෙන ගෙදරින් පිටත් වුණා. ඉතින් මම දැන් hospital එකට ඇවිල්ලා ඉන්නේ. මම මේ term එකේ වැඩ කරන්නේ oncology ward එකේ. oncology කියන්නේ cancer related ward එකක්. ඉතින් මම මේ shift එක පටන් ගන්නේ උදේ 8ට ඉවර වෙන්නේ 9:00ට. hospital එක weekends වල නම් ගොඩාක් empty. ඉතින් ඔයගලන්ට පේනවා ඇති කවුරුත් එහෙම නැහැ. corridors වල අනිත් එක lights උත් හරි dim කරලා තියෙන්නේ. මම ඊට පස්සේ අපි doctor's office එකට යනවා. මම තමයි කලින් ඇවිල්ලා තියෙන්නේ. තව එක්කෙනා ඉන්න තියෙන්නේ ඒ මගේ registrar. ඒ කියන්නේ මට වඩා senior doctor කෙනෙක්. ඒත් ඒ doctor මුල් දවසේම ඉන්නේ. එයා 8 am to 11 am තමයි usually ඉන්නේ. සමහර වෙලාවට ඒගොල්ලන්ට වැඩ වැඩි නම් ඒගොල්ලෝ ටිකක් වෙලා ඉන්නවා 12 1 වගේ වෙනකන්. ඉතින් මම කම්පියුටර් එක ස්ටාර්ට් කළා. මුලින්ම මම කරන්නේ ලිස්ට් එකක් print කරනවා. ඒත් මෙතන නම් මම මුලින්ම ගිහලා මගේ ලන්ච් එක දැම්ම ෆ්‍රිජ් එක ඇතුළට. මම මේ දවසේ නම් ලන්ච් ගෙනාව නැත්තම් මේ හොස්පිටල් එකේ කැෆේ එකක් නැහැ. දවල්ට ලන්ච් ඕනේ වුණොත් ගන්න. මම ඉතින් ඔක්කොම wipe down කරනවා. Please don't mind my chipped nails. මට මගේ nail polish එක ගලව ගන්න බැරි වුණා. gel color එකක් තියෙන. ඒ නිසා මට nail salon එකට ගිහලා තමයි ගලවන්න තියෙන්නේ. ඒ මට වෙලා තිබ්බේ නැහැ. ඉතින් මේවා කරාට පස්සේ මම මගේ ලිස්ට් එක print කරන ලිස්ට් එක කියන්නේ මේ ward එකේ ඉන්න හැම patient ගෙම details මම ළඟ තියෙනවා. ඒක regular Monday to Friday ඉන්න home team එක තමයි අපි ඒගොල්ලන්ට කියන්නේ. ඒගොල්ලෝ ලිස්ට් එකක් හදලා තියෙන patients එක්ක patients ගේ problems මොනවාද, patients ව review කරන්න ඕනේ මොනවාද කියලා. ඒ ලිස්ට් එක බැලුවට පස්සේ මම usually අපේ ward round notes බලනවා. ඒ කියන්නේ Monday through Friday මොනවාද මේ patients වෙලා තියෙන්නේ, මේගොල්ලෝ මොනවාටද admit උනේ, මොනවා හරි ඊයේ රෑ වෙලා තියෙනවද කියලා මම බලනවා. ඊට පස්සේ මගේ registrar එනවා. ගොඩක් වෙලාවට consultant උත් weekend Saturday වල එනවා. එතකොට අපි round කරනවා. round කරනවා කියන්නේ අපි sick patients හැමෝම බලනවා. ඊට පස්සේ මොනවා හරි changes තියෙනවා ඒගොල්ලන්ගේ medications වලට නැත්නම් ඒගොල්ලන්ගේ plan එකට මොනවා හරි scan එකක් එහෙම ඕන වෙනවද bloods එහෙම ඕන වෙනවද අපි ඒවා sort out කරනවා. මම මුලින්ම medical school යන්න ඉස්සෙල්ලා මට ඕන වෙලා තිබේ oncologist කෙනෙක් වෙන්න. ගොඩක් මිනිස්සුන්ට උදව් කරන්න, cancers එහෙම treat කරන්න. ඒත් මට මේ ward එකේ වැඩ කරාට පස්සේ නම් මම ඇත්තටම හරිම දුකයි. මෙහෙ එන patients ගොඩාක් young කට්ටියක් ඉන්න කෙනෙක් 30 35 විතර patients ඉන්නවා. colon cancer, breast cancer ඔය වගේ metastatic cancer කියලා ඒගොල්ලන්ට හැදිලා තියෙනවා. metastatic cancer කියන්නේ cancer එක spread වෙලා තියෙනවා ඒ original place එකේ ඉඳලා එක එක වෙන තැන් වලට. For example, colorectal cancer කියන්නේ colon එකේ cancer එකක්. සමහර මේ patients ගේ cancer එක ගිහිල්ලා තියෙනවා ඒගොල්ලන්ගේ liver එකට, සමහර කට්ටියගේ lungs වලට, ඔය වගේ extreme places වලට යන්න පුළුවන්. ගොඩාක් වෙලාට ඒ වගේ වෙන patients ට prognosis එක ගොඩාක් හොඳ නැහැ. ඒත් අපි ඒගොල්ලන්ට chemo නැත්තම් immunotherapy නැත්තම් radiation therapy දෙනවා. ඒවා තමයි usually cancer වලට treat කරන methods. rounds ඉවරනට පස්සේ register ගෙදර යනවා. මම ඊට පස්සේ jobs ඉතුරු වෙලා තියෙන ඒවා කරනවා. මම මෙතන lunch කාලා තිබ්බේ. මේ දවස් නම් ඇත්තටම එච්චර busy නැහැ. ඉතින් මට හොඳට වාඩි වෙලා lunch එක කන්න පුළුවන් වුණා. This is our office space and it's not the prettiest. It's actually quite messy. But it's okay. It works. මම ඉස්සෙල්ලා කිව්වා වගේ ඉතින් jobs වලට usually අපිට තියෙන්නේ ගොඩාක් වෙලාට bloods chase කරන. කියන්නේ bloods බලනවා. ඊට පස්සේ bloods වල ප්‍රශ්නක් තියෙනවා නම් ඒක විසඳන්න ඕනේ. ඊට පස්සේ තව teams ඉන්නවා වෙන hospitals වල cardiology, renal ඔය වගේ teams. මගේ patient ගේ ප්‍රශ්නක් තියෙනවා නම් ඒක cardiology related නම් මම ඒ cardiology doctors වල කතා කරලා අහනවා මොනවද කරන්න ඕනේ කියලා. ඊට පස්සේ ස්කෑන්ස් වෙන්න ඕන නම් අපි ස්කෑන්ස් ඕඩර් කරන patients ට ස්කෑන්ස් ඕඩර් කරාට පස්සේ ස්කෑන් එකේ මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා ඒකත් අපි මොනවා හරි විසඳන්න ඕනේ. හොස්පිටල් එකේ ගොඩාක් තැන්වල දැන් මාස්ක් දාන්න ඕනේ. ඒත් ඔන්කොලොජි වෝඩ් එකේ මාස්ක් දාන්න ඕනේ. ගොඩාක් වෙලාවට patients immunocompromised ඉඳ ඔය කීමෝ නිසා අපි මාස්ක්ස් දාන්න ඕනේ. ඒ කියන්නේ ඒගොල්ලන්ට ලෙඩ වෙන්න ගොඩාක් ලේසි. ඉතින් මෙතන රෑ වෙලා තිබ්බේ මට ටිකක් බඩගිනි වුණා. මම ඒ නිසා ඩම්ප්ලින්ස් ඕඩර් කරා. ඒගොල්ලෝ ඩිලිවර් කරා හොස්පිටල් එකට. මං ගිහලා ඒක පික් අප් කළා. ඊට පස්සේ මම වෝඩ් එකට ඇවිල්ලා ඒක කෑවා.
මේ හොස්පිටල් එක ටිකක් පොඩි හොස්පිටල් එකක්. ඉතින් ඒකේ ගොඩාක් වෝඩ්ස් නැහැ. ඒ හින්දා තමයි ගොඩාක් බිසි නැත්තේ වීකෙන්ඩ් එකේ. ඒත් සමහර වෙලාවට ගොඩාක් බිසි වෙන්නත් පුළුවන්. මම තනියෙන් ඉන්න හින්දා thankfully මේ වීකෙන්ඩ් එක නම් බිසි නැහැ. ඉතින් usually මම finish කරන්න ඉස්සෙල්ලා list එක update කරනවා. හෙටට bloods order කරනවා. හෙටට මොනවා හරි plans තියෙනවා නම් මම ඒවත් බලලා තමයි මම ඊට පස්සේ leave කරන්නේ. Hi guys, ඉතින් මම දැන් ගෙදර ඇවිල්ලා තියෙන්නේ. මම මේකප් දාගෙන ඉන්නේ because මට වෙන brand එකකට promotion එකක් film කරන්න ඕන නා. ඒ හින්දා තමයි මම මේකප් දාගෙන ඉන්නේ. But now මම මේකප් කරලා නිදා ගන්න යන්න ඕන. මට හෙටත් වැඩ තියෙනවා. මම මේ Saturday Sunday දෙකේම වැඩ කරනවා මේ සතියේ. ඉතින් හෙටත් 8 am to 9:30 pm තියෙනවා වැඩ. මම විතරයි හෙට ඉන්නේ hospital එකේ. register කෙනෙක් චුට්ටකරවත් නැහැ. So yeah, so මම makeup remove කරලා කාලා මම නිදා ගන්න යනවා. I hope you guys like this video. මේකට ආස නම් thumbs up එකක් දෙන්න, මගේ channel එක subscribe කරන්න, and I'll see you guys in the next vlog. Bye.